තත්වයෙන් ඉතින් ඇත්තටම ලංකාවට පැමිණීමත් සමග විශාල වශයෙන් ජීවිත හානි වගේම පාරිසරික ගැටලු වගේම සියලුම ජන ජීවිතයන් සියලුම දේවල් අඩාල වුණා. ඉතින් ඒ අවස්ථාවේදී දුම්රිය මාර්ගයේ වැඩ කටයුතු තේ ආකාරයේ ප්‍රවාහන කටයුතු සියලුම දේවල් අඩාල වුණා. අපි දැක්කා උඩරට මැණිකේ දුම්රිය ගමනාගමන වාරත් සියලුම දේවල් අවලංගු කරලා තිබ්බා. ඊයේ දවසේදී අපි දැක්කා බදුල්ලේ ඉඳලා අඹේවැල දක්වා නැවත වතාවක් උඩරට මැණිකේ දුම්රිය වැඩ කටයුතු ආරම්භ කරනවා. ඉතින් මේ දුම්රිය වැඩ කටයුතු ආරම්භ කරන කැවිල්ලා වත්මන් පවතින රජයේ අනිවාර්ය වැඩ කටයුත්තක්. ඉතින් ඔවුන් මේ ආපදා තත්ත්වයේ සියලුම දේවල් කළමනාකරණය කරලා ජනතාවට සහන දීලා ඔවුන්ගේ ජන ජීවිතය නැවත වතාවක් යථා තත්ත්වයට පත් කරන එක තමයි ආණ්ඩුවේ වගකීම. ඉතින් ඒ ආකාරයට බදුල්ලේ ඉඳලා අඹේවැලට දුම්රිය මාර්ගය සකස් කරලා ඔවුන් හැසිරුණ ආකාරය කොයි වගේද කියලා මං හිතන්නේ සියලුම දෙනා මාධ්‍ය හරහා දකින්න ඇති. මොකද මේක දෙවුන්දර තුඩුවේ ඉඳලා පේදුරු තුඩුව වෙනකන් දුම්රිය මාර්ගය යාවත් කාලීන කරා වගේ තමා සමන්ත විද්‍යාරත්න වැවිලි අමාත්‍යතුමා සහ සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ කියන අමාත්‍යවරු දෙන්න හසුරුවන ආකාරය අපි බොහොම හොඳ ආකාරවම දැක්කා. සංචාරකයන් මේ රටට පැමිණෙන්නේ සුන්දරත්වය සහ ඒ තියෙන ආකර්ෂණය නිසා ඔවුන් යම්කිසි මුදලක් වියදම් කළා ඔවුන්ගේ තෘප්තිය වෙනුවෙන් තමයි ඔවුන් මේ ශ්‍රී ලංකාවට පැමිණලා ඔවුන්ගේ තෘප්තිය තමයි ඔවුන් විඳින්නේ. නමුත් ඔවුන් මේ විදිහට ගත කරන ඒ ජීවිතය පිළිබඳව අපිට කිසිසේත්ම තර්කයක් නැහැ. නමුත් මෙච්චර මේ දිට්ටුවා කියන සුලි කුණාටුවක් ඇති වෙලා සියලුම දෙනා මරණයටපත් වෙලා සෑහෙන වශයෙන් සියලුම දෙනාගේ ජන ජීවිතය අඩාල වෙලා තියෙන මොහොතක බදුල්ලේ ඉඳලා අඹේවැල වෙනකන් සංචාරක නියෝජ්‍ය අමාත්‍යවරයා සහ සමන්ත විද්‍යාරත්න කියන අමාත්‍යවරු දෙන්න එකතු වෙලා ඒක අපි දැක්කා මේ සතුරු සාමීචි යෙදෙනවා. ඉතින් ඒ අවස්ථාවේදී මෙච්චර මේ අහේනියක් වෙලා තියෙන මේ වෙලාවක ඕගොල්ලෝ හැසිරුණ ආකාරය හරිද කියලා මේ වීඩියෝ එක බලන ඕන කෙනෙකුට තේරෙයි. මෙච්චර මේ මිනිස්සුන්ගේ මේ හුස්ම ටික ගිහිල්ලිවලා තාම දවස් කීයද ගත වෙලා තියෙන්නේ. තාම 7 දවසේ දානෙවත් දී ගන්න බැරි වෙච්ච මිනිස්සු ඉන්නවා. තාම හොයා ගන්න බැරි වෙච්ච මිනිස්සු ඉන්නවා. ශරීර කොටස් වශයෙන් හොයා ගන්න මිනිස්සු ඉන්නවා. ඉතින් එහෙම වෙලා තියෙන රටක ඕගොල්ලෝ මේ හැසිරෙන ආකාරය හරිද කියලා ඉවරලා තමයි අපිට අහන්න තියෙන්නේ. ඉතින් ඇත්තටම ලැජ්ජයි. ඇත්තටම මේක නම් හරිම නින්දිත වැඩක් තමයි ඊයේ දවසේදී සිද්ධ කළේ. මේ අඹේවැල දුම්රිය ස්ථානයට ගිහිල්ලා ඉවරලා සතු ස්වාමීචි යෙදিলা සිංහ කොඩිය ඔසවගෙන ඒ සංචාරකයෝ ඒ හැසිරුණ විදිය මගේ කිසිම තර්කයක් නැහැ. නමුත් මේ වගකීම් යුතු ආණ්ඩුවේ අමාත්‍යවරු දෙන්නෙක් මේ නර්තනයේ යෙදিলা මේ හැසිරුණ ආකාරය අන්තිම නින්දිත වැඩක් තමයි කරේ. මොකද මේ නැති වුණ හැම ජීවිතයකටම කරපු නිගාවක් තමයි වුන් මේ කරේ. ඉතින් ඒ නිසා අපිට කියන්න තියෙන ඔබතුමන්ලාට මේ රජයේ වගකීම් දරන මේ අමාත්‍ය ධූර කරන්න පුළුවන් නම් කරන්න. එහෙම නැත්නම් සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ කියන මහත්තයාට මම බොහොම අමාරුවෙන් කියන්නේ ඔබතුමාට මේ නියෝජ්‍ය අමාත්‍ය ධූරය දරන්න පුළුවන් නම් දරන්න. එහෙම නැත්නම් ওই නියෝජ්‍ය අමාත්‍ය ධූරය දෙන්න ළමයෙකුට. ඒක ඊට වඩා මං හිතන්නේ ඔබතුමාට ප්‍රශංසනීය තත්ත්වයක් ඇති වෙයි. මේ වගේ නින්දිත වැඩ කරන්න එපා. මේක මේ සමාජයට කරන නිගාවක්. මෙච්චර මේ රටේ මෙච්චර මේ වගේ දෙයක් වෙලා තියෙද්දි ඇත්තටම මේක වගකීම් යුතු බලධාරීන්ට යනකම් මේක පුළුවන් නම් ෂෙයා කරන්න. ෂෙයා කරලා මේකට හැම කෙනෙක්ම සමාජ මාධ්‍ය හෝ ඔහුට අවවාදයක් කළ යුතුයි. මේ වගේ දෙයක් නැවත සිදු නොවිය යුතුයි. මොකද මේ වගේ ලංකාව කියන මුළු රටම බලපාලා තිබුණ මේ ආපදා තත්ත්වයෙන් ඇති වුණ ජීවිත හානි වලට මේ සියලුම දේවල් වලට ඔහු කරේ නිගාවක්. ඒ නිසා ඔය වගේ අසික්කිත තිරිසන් වැඩ කරන්න එපා කියන ඉල්ලීම තමයි අපිට නම් කරන්න තියෙන්නේ.